Hi guys, මේ අපි ඇවිල්ලා ඉන්නේ රන්මිණි තැන්න සිනමා ගම්මානෙට. මේ තියෙන්නේ සිනමා ගම්මානයේ හදලා තියෙන ටවුන් එකක්. මේ ටවුන් එකේ පොඩි පරණ ලුක් එකක් තියෙනවා. හැබැයි දැන් අතාරලා දාලා වගේ තියෙන නිසා හොඳටම පරණ වෙලා තියෙන්නේ. ඉන්නේ මේ බිල්ඩින් එක. දැකලා තියෙනවද මූවිස් වල හොයලා? ඇතරම මේක මේ abundant city එකක් වෙලා තියෙන්නේ දැන්. අපි එද්දි සෑහෙන පාළුවට ගිහිල්ලා මේක ගරා වැටිලා කඩා වැටෙන්න ඔන්න මෙන්න තැන් තියෙනවා මේ මෙතන. මේ බලන්න ඇත්තරම මේ abundant city වගේ මූවි එකක් කරනවා නම් ගැලපෙනම තැනම මෙතන සල්ලි දීලා හදලා අතහැරලා දාලා තියෙන්නේ ස්මග්ලින් වගේ දේවල් කරනවා නම් මේ වගේ කඩා වැටිච්ච නගරයක සොම්බි මූවි එකකටත් ගැලපෙනම තැනක්. එහෙම නැත්නම් පිටසක්වල වගේ තැනක් පෙන්වන්න මේක ගැලපෙනවා. මොකද මිනිස්සුන්ට ඉඳලා මෙතන ජීවත් වෙන්න කිසිම සුසුකමක් නැහැ, කිසිම දෙයක් නැහැ. වතුරක් ඉඳලා මම හිතන්නේ මේ සල්ලි දීලා මේ වගේ තැනක් බලන්න එනවා කියන්නේ අපරාධයක් මම හිතන්නේ විදිහට. මේ තියෙන්නේ ස්ටේෂන් වල ෆිල්ම්ස් රූගත කරනවා නම් මේ වගේ තැනකින් තමයි කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ ස්ටේෂන් එක. මෙතන මේ ස්ටේෂන් එකක් තියෙනවා. මෙතන තව බිල්ඩින් එකක් තියෙනවා. හිතා ගන්න අමාරුයි කොහේ වගේද කියලා. මේ තනියට ඉන්න මේ කට්ටිය තමයි ඉන්නේ. ඔයාලද බලාගන්න මේක? ඔයාලට සතුටුයිද මේ තැන දැකලා? අපිව දැකලා සතුටුයිද? මේවා සෑහෙන ඩේන්ජරස් මේ පේනවා මේ බිල්ඩින් එකේ. ඔක්කොම ගරා වැටලා මේ මෙතන උඩ තියෙනවා ලෑලි කෑලි එල්ලිලා. වැරදිලාවත් යටට ගිහිල්ලා උඩ කෑල්ලක් වැටුණොත් නම් ජීවිතේ ඉතුරු වෙති කියන්න බෑ. මේක ඇත්තට මේක මේ සිටි එකක් විදිහට හදලා තියෙන්නේ. මේක ඇත්තම කෝච්චියක් කියන්න බෑ. නෑ මේකේ සාමාන්‍ය මොන හරි එන්ජින් එකක් පෙට්ටියක් වගේ කෑල්ලක් තියලා මූවි එකට ගන්නවා ඇති. මේ ට්‍රැක්ස් තියෙනවා. ඩමිස්. මේ තියෙන්නේ කඩපෙලක්. මෙතන තියෙනවා මේ ඉන්දියන් ටයිප් ලොකේෂන් එකක්. ෂොප්ස් තියෙනවා. කාඩි ග්‍රාමෝද්‍යෝග භවන්. අවුව හොඳටම සැරයි. මෙතනින් එහාට යන්න බෑ චුට්ටක්වත්. මෙතන තියෙනවා shops වගේ හදලා තියෙනවා. ඉතින් මේ ඔය මම
මම හිතන්නේ අවුරුදු ගානකින්වත් මූවී එක මේ හැරි හැදිලා තියෙනවා කියලා. ඇත්තට මේ වගේ අප්ඩේටඩ් එකක් කොළඹ පැත්තේ තියෙනවා නම් අපිට වටිනවා. මොකද මෙච්චර දුරකට මේ වගේ දුක් විඳගෙන මහන්සි වෙලා ඇවිල්ලා මූවී එකක් අද කාලේ නම් හදයි කියලා හිතන්න අමාරුයි. AI එකකින් අපිට මීට වඩා ලස්සනට දැන් ක්‍රියේට් කරන්න පුළුවන්. ඒ තරම් තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා ඉතින් මේ වගේ තරක මූවී එකක් වෙනවා කියලා ඉතින් හිතන්න අමාරුයි. ඇත්තටම abandoned city නැත්තම් අර alien attack එකකින් පස්සේ පෘථිවිය වගේ තැනක් නම් මෙතනින් ලස්සනට පෙන්වන්න පුළුවන්. මේ තමයි බොම්බේ වෙල්වට් මූවී එක ෂූට් කරපු තැන. මේ එකේ ක්ලබ් එකක් පෙන්නනවා. ඒ ක්ලබ් එකේ දර්ශන අරන් තියෙන්නේ මෙන්න මේකේ. ඉතින් දැන් නම් මේක අත්හැරලා දාලා තියෙන්නේ. මේක සෑහෙන ලක්ෂ ගාණක් වියදම් කරලා හදපු තැන. මේ බලන්න විශාල සීලිං ලයිට්ස්. ඒ ටේබල් ඒ විදිහටම තියෙනවා තාම. මේකන දැන් නම් හොරර් මූවී එකක් වගේ හදන්න නම් කියාපු තැන. බොම්බේ වෙල්වට් එකේ සින්දුවක් තියෙනවනේ ක්ලබ් එකේ. මේ තියෙන ස්ටේජ් එක. ඒක තමයි කට්ටිය ඩාන්ස් කරන්නේ නැත්තේ. මූවී එක හොයාගෙන ආයෙත් බලන්න ඕනේ. මටත් මතක් වෙන්න මේ මෙතන මොනවද තිබුණේ කියලා. ඔයාලත් පුළුවන් නම් මූවී එක බලන්න දන්න අය මතක් වෙයි. ක්ලබ් එකක්. මේ තමයි එක්සිට් එක. බොම්බේ වෙල්වට් ෂූට් කරලා තියෙන මේකේ. මේ තියෙන්නේ එතන ඒකේ බාර් එකේ කවුන්ටර් එකයි ඇතුලේ